Good morning guys. අද අපිට ඇවිල්ලා තියෙන්නේ මේ වාහනේ. මේක අද චකින් එක කරන්න තියෙනවා. චකින් එක කියන්නේ ලංකාවේ ලයිසන් එක කරනවා වගේ දෙයක් තමයි. අවුරුද්දකට එක සැරයක් කරන්න ඕනේ. ජපානයේ පොඩ්ඩක් වෙනස් වාහනේ චකින් කරද්දි චෙක් කරන්න ඕනේ. ජපානයේ පාරවල මේ වාහනේ දිවන්න සුදුසුද කියන්නේ වාහනේ කන්ඩිෂන් එක චෙක් කරන්න ඕනේ. බ්‍රේක් ලයිනර්, බ්‍රේක් ඔයිල් මොරේ තියෙනවද? එන්ජින් මේකම චෙක් කරලා තමයි චකින් එක කරන්න තියෙන්නේ. මේක අද රෝද ඔක්කොම ටික ගලවන්න ඕනේ. රෝද ගලවලා හබ් ග්‍රීස් කරලා අඩුපාඩු තියෙනවද කියලා බලලා ඒ ටික හදලා තමයි හරි අපි පටන් ගමු එහෙනම්. මේක දැනටමත් එක්සල් ටික අපි ගලවලා තියෙන්නේ. ගලවනකට මේ වගේ බෙයරින් නට් එකේ මාක් එකක් දාගන්න එක හොඳයි. මොකද මේ රෝද කිලෝ 200ක් විතර බර හින්දා පස්සේ අපි හයි කරන වෙලාවට බෙයරින් ප්ලේ එක බලා ගන්න අමාරුයි. ගලවලා දෙන්නේ මේක පිටිපස්සෙන් රෝදේ. මේක අවුරුදු 5ක් 6ක් වගේ පරණ Mitsubishi Super එකක්. ඉස්සරහම රෝදරයි පිටිපස්සෙම රෝදරයි ABS එනවා. ABS සෙන්සර් එක හොඳට සුද්ධ කර ගන්න ඕනේ. බ්‍රේක් ලයිනර් ට්‍රක් එකක මිලිමීටර් 5කට 6කට වඩා අඩු නම් මාරු කරන්න ඕනේ. මේක නම් කිසි ප්‍රශ්නයක් නෑ. මිලිමීටර් 12ක් විතර තියෙන හින්දා මේ ඇන්කර් බෝල්ට් දෙක කාලයක් යද්දී හිර වෙනවා. ඒක හොඳට ග්‍රීස් කර ගන්න ඕනේ. එතකොට තමයි බ්‍රේක් ලයිනර් දෙක හොඳ ස්මූත් විදිහට වැඩ කරන්නේ. මේ එයාර් බ්‍රේක් චේම්බර් එක ඔටෝමැටික් ඇඩ්ජස්ටර් ඉන්නේ. මේක අවුරුදු 3කට සැරයක් මාරු කරන්න ඕනේ. මේකේ ග්‍රීස් නම් හොඳටම සවුත් වෙලා තිබුණේ. ඒ ග්‍රීස් එක මාරු කරලා ABS ටින් එක හොඳට සුද්ධ කර ගන්න ඕනේ. අපි දැන් අනිත් රෝදෙත් ගලව ගමු. මේ ඉස්සරහ රෝදේ මේ වගේ අපි ABS ring එක බ්‍රෂ් එකකින් අතලලා හොඳට සුද්ධ කර ගන්න ඕනේ. ඩ්‍රම් එකත් හොඳට ග්‍රීස් වගේ දේවල් නැතුව යන්න හොඳට සුද්ධ කර ගන්න ඕනේ.
බෙයාරින් එකේ මට්ටමට වඩා ගොඩක් උඩට අපි ග්‍රීස් ටික දාගන්න හොඳ නැහැ. මොකද රෝදි දානකොට ඔයිල් සීල් එකත් එක්ක තල්ලු වෙලා ග්‍රීස් ABS එකටයි ඩ්‍රම් වලටයි යන්න පුළුවන්. මේක අවුටර් ඔයිල් සීල් එක ෂාෆ්ට් එක තමයි එන්නේ. ඒක කලින් තිබුණ එක ගලවද්දි තිබුණු මට්ටමටම අපි ඇතුළට ගහ ගන්න ඕනේ. මේක දාගත්ත මාක් එකටම ආයෙත් අද කරාට පස්සේ ගානට ඇවිල්ලාද කියලා බලාගන්න ඕනේ. එතකොට අපිට 100% ෂුවර් කිසිම වැරද්දක් කළා නැහැ කියලා. මේක කැබින් එක උස්සගත්තා. 6 සිලින්ඩර් ඉන්ලයින් ටර්බෝ ඉන්ටර්කූලර් එන්ජින් එකක් තියෙන්නේ. මෙතන ඩීසල් ෆිල්ටර් එකයි ඔයිල් ෆිල්ටර් එකයි තියෙනවා. මේ දෙක චේන්ජ් කරගන්න ඕනේ. පවර් ස්ටීරියම් කූලන්ට් ලෙවල් චෙක් කරගන්න ඕනේ. ඊට පස්සේ බෙල්ට් චෙක් කරලා සවුත් නම් චේන්ජ් කරගන්න ඕනේ. මේ ටික චෙක් කරගන්නට Mitsubishi Super Great උනාට Benz එන්ජින් එකක් මේකට තියෙන්නේ. ඩීසල් ඔයිල් ලිටර් 28ක් 37 ප්‍රමාණයක් අල්ලනවා. ලෙවල් ගේජ් එකේ හයි වලට වඩා චුට්ටක් පහලින් ඔයිල් දාගන්න නම් හොඳයි. එයා ෆිල්ටර් එක නම් තව දුවන්න පුළුවන් වගේ. මේක කැබින් එක ගන්න පාස් කරන්න තියෙන කරන්ට් එකයි මෝටර් එකෙන් තමයි මේක වැඩ කරන්නේ. දැන් උස්සලානේ තියෙන්නේ කැබින් එක. මේක මෙහෙට කරලා පාස් කරලා මේ වගේ දකුණු පැත්තට තද කරලා අල්ලන් ඉන්න තියෙනවා. ඕකේ නේ. අපි මේ වාහනේ වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තා. සෝරි වෙන්න ඕනේ මේකේ වැඩ ටික ඔක්කොම වීඩියෝ වලට ගේන්න බැරි වුණාට. අද පොඩ්ඩක් වැඩ වැඩි. වැඩ ASCII තමයි ඉතින් වීඩියෝ කරගන්න ඕනේ. ඉස්සරහට අපි ඔයාලට වැදගත් වෙන වීඩියෝ ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.
Renault, Isuzu, Mitsubishi Power Nissan UD truck day by hour Engine problem ආවත් worry නෑ GI station එක solution පැහැදිලි yeah Gotta check a real life scene Hands dirty but the mind so clean Truck repair knowledge full station YouTube එක mechanic education Step by step කියලා Easy way Benoit Old skill new technology GY station ඉදිරියට යාවන GY station Repair master plan car repair කියලා දෙන channel එක number one man Truck repair engine care Subscribe වෙලා එකතු වුණා if you dare GY station easy way mechanic dream එක today Learning practical teaching real